මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙහිම විමසලා බලනකොට උන්වහන්සේ දකිනවා තව නොබෝ කාලයකින් තව අවුරුදු 100 ගාණක් යනකොට මිත්‍යා දෘෂ්ටික රජවරු මේ දඹදිව බලවත් වෙලා මේ අන්‍ය තීර්ථක මිත්‍යා දෘෂ්ටික රජවරු මේ චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට හානි උපද්‍රව සිදු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ධාතුන් වහන්සේලාට අනතුරුදායක කාලයක් අනාගතේ එනවා. ඒ කාලයේ මග හැරෙන තෙක් මේ ධාතුන් වහන්සේලා ආයමත් එකතු කරලා පොළොව ඇතුලේ කාටවත් හොයාගන්න බැරි විදිහට ආරක්ෂිතව ධාතු නිදානයක් කළ යුතුයි කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවසින් අනාගතයේ දිහා බලලා තීරණය කරා. මේ තීරණය ගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජුරු මුණ ගැහිලා කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අනාගතයේ උපද්‍රවයක් හානියක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් අපි එකතු කරලා පොළොව ඇතුලේ කාටවත් හොයන්න බැරි විදිහේ ධාතු නිදානයක් කළ යුතුයි. ඒ වෙලේ අජාසත් රජතුමා කියනවා අනේ ස්වාමීනි ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවෙත් තව ටිකෙන් යුද්ධයකට පැටලෙන්න සිද්ධ වෙනවා. ඩ්‍රෝන බමුණ මැදිහත් වෙලා තමයි සියලු දෙනා සමග කෙරෙව්වේ. මේ බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඉල්ලන්න ගියොත් ආයෙමත් ඒ රජදරුවන් එක්ක යුද්ධයකට පැටලෙන්න වෙයි. ඔබ වහන්සේලාම මැදිහත් වෙලා ඒ රජවරු දැනුවත් කරලා එහෙම නැත්නම් ඔබ වහන්සේලාගේ 이르දි බලයෙන් මේ ධාතුන් වහන්සේලා ලබා දෙන්න මම ධාතු නිදානය කරන්නම් ඔබ වහන්සේ මට උපදෙස් දෙන්න කියලා අජාසත් රජතුමා ඉදිරිපත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි අර බෙදලා දීපු ඩ්‍රෝන 7න් රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ඩ්‍රෝනි ඇරෙන්න ඉතුරු ඩ්‍රෝන 7ම එකතු කරා. එකතු කරගෙන ඇවිල්ලා රජගහ නුවර විශාල ගල් පර්වතයක් 이르දියෙන් අතුරුදහන් කරලා ආරක්ෂාවල් දාලා කාටවත් මේ ගැන දැනගන්න නොලැබෙන විදිහට පොළොව ඇතුළට හාරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි පොළොව ඇතුලේ ධාතු නිදානයක් සිදු කරා. මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7 පොළොව ඇතුලේ නිදන් කරලා චෛත්‍යයක හැඩයට බැඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා සහිත ඩ්‍රෝන 7කින් යුක්ත මේ ධාතු නිදානයේට පහන් දල්වලා මල් පූජා කරලා අදිෂ්ඨානයක් කරා. අනාගතේ තව අවුරුදු 200 ගාණක් ගිය තැන ධර්මාශෝක නමින් රජ කෙනෙක් පහළ වෙලා මේ ධාතුන් වහන්සේලා ගැන දැනගෙන මේ ධාතුන් වහන්සේලා මෙතනින් ලබාගෙන 84000ක් වෙහෙර විහාරස්ථානවල මේ ධාතු තැන්පත් කරනවා. එතෙක් මේ පහන් නොනිමේවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරා. එතෙක් මේ මල් පර නොවේවා මේ ගල්වන ලද සුවඳ ඒ ආකාරයෙන්ම පවතිවා කියන අදිෂ්ඨානයෙන් පොළව තුල ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ක් පොළව ඇතුලේ නිදන් කරා. මෙහෙම නිදන් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මේ ආරක්ෂාව අපට සුදුසු මදි. දෙවියන්ට ආරාධනා කරලා ආරක්ෂාවක් කළ යුතුයි කියලා දෙවියන්ට ආරාධනා කරලා ඒ වෙලේ දෙවියන් තමයි මේ ධාතු නිදානයේට ඉහළින් වාල සංඝටකේ කියලා කඩු කරකැවෙන යන්ත්‍රයක් මැව්වේ. මේ විදියට වාල සංඝටකේ නමින් කඩු කරකැවෙන යන්ත්‍රයක් මවලා ඊට ඉහළින් කාටවත් හොයාගන්න බැරි වෙන්න පොළව තිබ්බ විදිහටම සකස් කරලා අර අතුරුදහන් කරපු ගල් පර්වතයේ මත පිහිටෙව්වා. මේ විදියට ධාතු නිදානයක් සිදු කෙරෙව්වෙත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි. පින්වතුනි මේ විදියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මුළු බුද්ධ ශාසනික වගකීම කරට අරගෙන උන්වහන්සේ ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරා.